හලෝ ගුඩ් ආෆ්ටර්නූන් කට්ටිය ඔක්කොම හොඳින් ඉන්නවා කියලා හිතනවා. අද සුන්දර දවසක්. ඉස්සෙල්ලාම හැමෝටම සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ආතල්ලක ඉන්න මේ අලුත් අවුරුද්දේ කාලා බිලා ආතල්ලක ඉන්න ඕන එක තමයි අපේ පොලිසි එක. හරිද? අද ඉතින් ඇවිල්ලා තියෙන්නේ තව හොටෙල් එකකට ක්ලබ් බෙන්තොට. ඉතින් ක්ලබ් බෙන්තොට තියෙන්නේ අර මංක ලොකේෂන් එක ගොල්ලන්න මෙතර පින්තුරයක් දාන්න ලස්සන තැනක තියෙන්නේ එන්ඩෝනි බෝට්ටුවේ බෝට්ටුව ඇවිල්ලා ඉටපසේ හොටෙල් එකට එන්න තියෙන්නේ මෙන් එකට ගාලු පාරෙන්දලා හොටෙල් එකට ඇතුළට කාපාක එක දාලා ආරක නවත්තලා ඉටවස්සේ බෝට්ටුව නැගලා එන්න තියන්නේ හොටෙල් එම තමයි සිිස්ටම එක හදලතින් ඉතිං මේ හොටෙල් එකත් එන අඩු ගානට හම්බුණේ මං ගාන පල්ල ඇත්දාන්න බලන්ඩ කියත්ත කියලා ඉතින් අපි අද හා බොට්තම ඇවිල තින එතකොට දින එකයි ඉළඟ දවස බෙක්පස්ට එකයි තමයි තියෙන්නේ ඉතින් මේ දවසල ගොඩක් වැඩ තිබ්බා ඉතින් බ්ලොග්ස් කරන්න හම්බුන්න ගිය මාසේම බ්ලොග් එකක් දාලා තිබ්බා මේ මාසේ බ්ලොගයක් දාන්න හින්දා ඉතිං හේටික තමයි ඉතිං අලුත් විස්තර ඉතින් අද බලමු මේ රූම්ටෝ එකත් ඔගලන්න පෙන්න්න මේක ඇවෙල්ලා පරණ විදියට හදපු හොටෙල් එකක් ඒ ආකිටෙක්ෂයකම ඒගොල්ලන් තාමත් මේන්ටෙන් කරගෙනනවා ඉතින් මේ හොටෙල් එක හදර තියන්න 1983 මේක ආකිටෙක් ඇවිලා ජෙෆ්‍රි බාව හරිද ඉතින් ක්ලබ්බෙන් තොට කියලා කිව්වොත් ඔගලන්ට දන්නා මේගොල්ලන්ගේ සාමන මේමන් තැක්ගිකත් දන්න එක දාලතින ක්ලබ්බෙන් තොට පැරඩයිස් අයිලන් කියලා තව තැනකින් දාල්තින රොබින්සන් ක්ලබ්බෙන් තොට කියලා ඉතින් එක තව එක තම ඔරිජිනල් නේම් එක තම ඇත්ත නේම එක රොබින්සන් ක්ලබ්බෙන්තර තම ඇත්තම නම ඇයි මේගලන් ක්ලබ්බෙන්තර කියතම යන්නේ ඉතින් මේකේ සාමාන්‍යෙන් ඉන්ටීර එක්ස්ටීර ඔක්කොම ගත්තම් ෆුල් පර්මශයිල්ල කරම තමයි තියන්නේ කලසිකල් ස්ටයිල් වින්ටේජ් විදිර අර වහල වුණොත් පිලස් වුණත් ඔක්කොම ලීවලින් හදපුේවා සමාරය කංග්‍රීට් වලින් හදල තිනවා බායකට කියොත් වෙනම කලසිකල් බායගත් කියම තියෙන රූම් එකත් වශ්රූම් පවක් වුණ අර පරණ විදිරම තමයි තියෙන්නේ ඉතිං අද දවසේ අදයි හෙටයි මේක තමයි අපිට ගත කරන්න තියෙන්නේ එනම් අපි ආව විතරයි චකින් වෙන හුණා විතරයි අපි ඉසල්ලම රූම්ටුව එකට ගිල්ලා ඉට පස බලමු අද දවස අපි මුණාද කරන්න කියලා බීච් එක ඔගලන්ට මේ පැත්තේ මුඩ්ඩ කව්වයි බීච්චක මේ පැත්ත තියෙන්නේ මේ බීච්වීව එකක් කිවට මේක බීච්වීව හම්බෙන්න ඩිනෙක් බීච එකක් එතර මේ පොල්වත්තක් කියමති අපි කොහ කියල් පොල්වත්තක් සෙට්ටනන ඉතින් ඒන්දා මේ පොල්වත්තක් තින පොල්වත්ත පවතරගෙන අන්ඩෝනේ බීච්වීව එක බීච්චකට ඇතරම එක ලොකු බීච් ඇතින මං අවසයනවා බීච්චකට පූල් එක තින රෙස්ටරන්ට් එක හ පැති තියෙනවා ඉතින් එනම් වැඩියෙන් කතා කරන්නතුව රූම්ටුව එකට යන් ඉට පස්සේ ගොඩක්ට අහල තිබ හොටෙල් එක වටේම පෙන්න්න කියලා මේ පාරම මේ හොටෙල් එක මාර ලොකුයි මාර ලොකු ප්‍රපටිය එකත් තියෙන ඉතින් ඒක වටෙන්ම මම් පොඩි කලිප්ස් එහ මෙහ කියලා ගොලන්ට දාන්න ගොඩෝගොලන්ට බලාගන්න පුළුවන් එනම් බ්ලොග් ඇත්ත එක ඉන්ඩ අලුත්න බ්ලොග් එකට අලුත්නම් සබස්ක්‍රයිප් පරත්දාගෙනන්ඩ ඉන්ස්ටග්‍රම් ටික්ටක් හොක්තුම ෆොලෝ කරගන්න එනම් යම් දැන් රූම්ටුව එකට රූම්ටුව එකට යනම් එකවෙල තනිකරම ලීවලින් හදලා තියෙන ස්ටක්ෂක තියෙන්නේ මෙතන පඩි පෙළ තියෙනවා ඒ මුලට ආවගම මේ තියෙන්නේ අපේ රූම් අන්ඩ පුළුව රූම්ස් වලට ඉදින පල්ලය උලන පල්ලය පේන ඇති තියෙන්නේ මෙම ගිල්ල මෙම ගියාම ඉස්සල්ලාම ගම් පැතට හැරිචකම මෙම මිරේකත් තියෙනවා ඉට පස්සේ මෙතන මිරේකත් තියෙනවා මේක වශ්රූම් එක මේකත් අරමං කිවේ ප්‍රසිකල් විදිට පොඩි වශ්රූම් සමය මේ පැත්තේ කොමන්්ක තියෙනවා මේ පැත්තේ මේ ශවපියපී කල්ල එක එම ඇතුළටාවම ඩබල් සයිස් බෙඩ්ඩ ගත් තියෙනවා මෙතනර පොඩි ස්ටූල්ල දීර තියෙනවා මෙතන මේ මිකවෙල වෝඩ් රෝප් එක වෝඩ්‍රොප් එක තියෙන්නේ සිමෙන්ති කලින් හද පෝඩ්‍රොප් එක මෙතර සේෆ්ගත් තියෙනවා හැංගස් තියෙනවා වැඩිපුර මේ මැට්‍රස් එකක් වගේ සොරි මේ බෙච්චිට් එකක් බ්ලංකට් එකක් වගේ දී තියෙන මේක ඉතින් ඇස්යුෂුවල් වතුර
තේ හදාගන්න එක පොඩි කබඩ්ස් දෙකක් තියෙන දෙපැත්තෙම ටීවී එකක් දීලා තියෙනවා එතන ඉඳලා වැඩ කරන්න පුළුවන් වගේම මිනි බාග් එකක් තියෙනවා මිනි බාග් එක ඇතුලේ නම් මුකුත් නැහැ ඊට පස්සේ මෙතන පොඩි ඩිවාන් සෙටප් එකක් දීලා තියෙනවා මේ බෑග්ස් ඔක්කොම තියාගන්න මේ එළියට ආවම පොඩි බැල්කනි සෙටප් එකක් තියෙනවා ඔයගලන්ට බලා ගන්න පුළුවන් ඉතින් චාස් දෙකක් දීලා පොඩි කොෆි ටේබල් එකක් වගේ දීලා තියෙනවා බැල්කනි එකට ආවට පස්සේ මේක තමයි ලස්සනම view එක කිව්වේ පොල් වතු වගේ තියෙනවා කියලා පොල් ගහ තමයි තනිකරම තියෙන්නේ ඊට පස්සේ මෙතනින් නෙමෙයි එහා පැත්තෙන් යන්න පුළුවන් මේ එහා පැත්තෙන් දීලා පූල් එකකින් ඒවම එළියට යන්න පුළුවන් බීච් එකට මෙතන පාරක් තියෙනවා මේ පාරේ මොනවද එන්න පුළුවන් බයි රෝඩ් අතනෙන් එන එක ගොඩක් වෙලාවට ළඟයි මේ බෝට්ටුවෙන් එන එක ළඟයි මේක නම් එන වටයක් ගහලා එන්න ඕනේ මේ පාරෙන් එනවනම් සෝ ඒ ටික තමයි ඉතින් අද දවසේ තියෙන්නේ එහෙනම් අපි පොඩි වශ්‍යයක් දාලා චිල් කරලා ආතල් එකේ එමු එහෙනම් vlog එකත් එක්ක ඉන්න රෑ ඩිනර් වලට තමයි ගොඩක් වෙලාවට සෙට් වෙන්නේ පූල් එකට යනවා නම් පූල් එකට යනකොට ක්ලිප් එකක් දාන්න එහෙනම් ඔක්කොටම cheers alright එහෙනම් දැන් පහ මාරයි වෙලාව අපි යනවා පූල් එකට බහලා පොඩි ස්විම් පාරක් දාලා එමුනේ ඊට පස්සේ අපි ඩිනර් වලට යනවා ඉතින් දැන් අපි බහිනවා පූල් එකට ඊයස්සේ මේ ඉන්ටීරියර් එක පෙන්වන්න ඕගලන්ට මේ ඔක්කොම මේ කණු එහෙම මාර විදිහට හදලා තියෙනවා දෙකටම තියෙනවා උඩ පාලම් වගේ හදලා හරිනේ අපි කාමරේ පල්ලෙයි ඉන්නේ අපි පෙන්වන්න මේ ලස්සනයි පැතර ගොඩ්ඩක් ආවා මේක තමයි බෙන්තොට ගඟ තියෙන්නේ මම ඔයගලන්ට ඉස්සරහට පෙන්නන්නම් මෙතන මේ බෝට්ටුවේම නවත්තලා තියෙනවා අපිටත් ඕන රයිඩ් එකක් යන්න පුළුවන් අතන බෝට් රයිඩ් එකක් යනවා අපි ආවේ අතන තියෙන අර ඔයගලන්ට පේනවද දන්නේ නැහැ ඔයගලන්ට තව zoom කරලා පෙන්නන්නම් අපි මේ මෙතන ලයිට්ස් වගේක් පේනවනේ බෝට්ස් වගේක් නවත්තලා තියෙන්නේ නරි අපි ආවේ මෙතනින් ඔතනින් තමයි අපි ආවේ එහෙම ඇවිල්ලා අපිව මේ බිල්ඩින් එක එහා පැත්තේ තමයි ඒගොල්ලන්ගේ ඩොක් වගේ තිබ්බා එතනින් ගිහලා නවත්තලා අපි එම හොටෙල් එක ගියේ මේක මේ හොටෙල් එකේ රෙස්ටෝරන්ට් කෑල්ලක් වගේ තමයි තියෙන්නේ හැබැයි කොයි වැඩි හරියක් යූස් වෙන්නේ නැහැ හැබැයි මේ එකත් පොඩි රෙස්ටෝරන්ට් ගතියක් තියෙනවා මේ එළියේ ඉඳලා වතුරේ ඉඳලා මේ නිකන් කනවා වගේ පොඩි ෆීලින් එකක් තියෙනවා ඊට පස්සේ මේ කට්ටිය වෝටර් ස්පෝර්ට්ස් කරනවා මෙතන ජෙට් ස්කී එහෙම තියෙනවා එහා පැත්තේ කට්ටිය ආවනම් මේ හොටෙල් එකට කිව්වනම් ගිහිල්ලා ඕවා සෙල්ලම් කරන්නත් පුළුවන් ඒගොල්ලන් arrange කරලා දෙනවා ඒ විදිහට ලස්සනයි පොඩි වයිඩ් ඇන්ගල් එකේ පෙන්නන්නම් දින ටයිම් එකට ඇවිල්ලා තියෙන්නේ අපි කන්නේ නාන් පරාටයි බටර් චිකන් මසාලා මගේ ෆේවරිට් එක නම් කවු
good morning කට්ටිය කොහොමද හොඳින් ඉන්නවා කියලා හිතනවා. ඉතින් අද 16 වෙනිදා උදේම දැන් 7:00 විතර ඇති. ඉතින් ඊයේ හොඳටම එන්ජොයි කරා, ඩේ එකම ස්පෙන්ඩ් කරා, කිසි අවුලක් නැහැ කැමරා බීමෙන්ම. ඉතින් අද චෙක් අවුට් වෙන දවස 12ට විතර අපි චෙක් අවුට් වෙනවා හොටෙල් එකකින්. ඉතින් අද කරන්න තියෙන්නේ දැන් උදේම නැගිටලා කොෆි එකක් බීලා එතන අපි ලස්සන view එකත් එක්ක මේ view එක ඔයගලන්ට මට පෙන්වන්න විදියක් නැහැ. මේ පැත්තේ මේ අවුව වැඩි. අවුව හරි ග්ලෑ එක හරි වැඩි. මේ ඔයගලන්ට පෙන්වන්න විදියක් නැහැ. මම කැමරා එක හරවලා ඉතින් මේක තමයි ලස්සන view එක. අර පැත්තේ ඔයගලන්ට පේනන්නේ rooms වගේක් තියෙනවා. ඒ ඇවිල්ලා මේ superior rooms. ඉතින් අර සුදු පාට බිල්ඩින්ග වගේ තියෙන superior rooms. මේක අපි ඉන්න මේ range එක ඔක්කොම රිලක්ස් කැටගරේ. මෙතනින් තමයි ඉස්සර ලස්සන පොල්වතු view එකක් තියෙන්නේ. මෙතන මේ හොටෙල් එකේ මොනවාරි ඉන්ෆර්මේෂන් සෙන්ටර් කියලා ගහරි බයි එකක් තියෙනවා. ඕක තමයි ඉතින් උදෙන්ම අපිට තියෙන්නේ ඒ බල්කනි ඒරියා එකට ආවම තියෙන view එක. හරි. අද දවසේ ප්ලෑන්ස් ඇවිල්ලා අපි ඉස්සලාම බ්‍රෙක්ෆාස්ට් ගමු. මම බ්‍රෙක්ෆාස්ට් එක මොනවද තියෙන්නේ කියලා ඔයගලන්ට පෙන්නන්නම්. ඒකත් එක්ක අද 12 වෙනිදා අපි චෙක් අවුට් වෙනවා. 12 වෙනිදා චෙක් අවුට් වෙලා අපි තව තැනකට යනවා. ඒකේ vlog එක ඔයගලන්ට ඊළඟ vlog එකක් හැටියට බලා ගන්න පුළුවන්. මම ඒකෙත් ඔයගලන්ට vlog එකක් කරනවා. ඉතින් ඒක තමයි දැනට තියෙන ප්ලෑන්ස් ටික. එහෙනම් alright අපි පොඩි රවුමක් ගහන්න යන් 7:30 වලින් පස්සේ කියන 7:00 පස්සේ අපිට බ්‍රෙක්ෆාස්ට් කරන්න පුළුවන් 10 වෙනකම්. හැබැයි අපි 9 වෙනිදාම යන්නේ because අපිට ලන්ච් නෑ. ආයිත් ඊළඟ හොටෙල් එකේ චෙක් ඉන් වෙනකොට අපිට ලන්ච් නෑ. ආයිත් දීලා තමයි තියෙන්නේ. එන පොඩ වැඩිපුර කාලා පියන් මොනවාද අපි යන් දැන් බීච් එක පැත්තට. මම ඕගොල්ලන්ට බීච් එක පෙන්නන්න ඕනේ. බීච් එකට පොඩ්ඩක් දුරක් ඇවිදින්න තියෙනවා. හැබැයි කවන්නේ ඉල්ලා පොඩි රවුමක් ගාලා ඔයගොල්ලන්ට පෙන්නන්නම් මේ බීච් එක කොහොමද තියෙන්නේ කියලා. so ඒ ටික තමයි අද තියෙන ප්ලෑන්ස් ටික. එහෙනම් වැඩි කතා කරන්න නැතුව අපි යන් බීච් එකට චේන්ජ් එකක් දාගෙන. දැන් චෙක් අවුට් කරන්න වෙලාව ඇවිල්ලා. දැන් චෙක් අවුට් වෙලා අපි ආවා ගඟ පැත්තට. මේ තියෙන බෝට් එක. අපි ආපු බෝට් එක දැන් ආයෙත් යන්න ඕනේ. කොයිද පාර මාරු වෙලාද? අර පැත්තට යන්න තියෙන්නේ. එහෙනම් මේ යන්න තියෙන්නේ මේ තියෙන බෝට් එක. මෙතනින් පේන ඇති. අම්බෝ බලාගෙන. බෝට් එක බෑග් ටික දාගෙන ඔක්කොම ලෑස්ති වෙලා ඉන්නේ. අපිට පිටත් වෙන්න තියෙන්නේ. අපිට යන්න තියෙන්නේ ගඟින් එහා පැත්තට. එහෙනම් කට්ටියම පරිස්සමෙන් ඉන්න. ආයෙත් ඊළඟ vlog එක හම්බෙනකම් ජය වේවා. channel එකට අලුත් නම් subscribe පාරක් දාගෙන යන්න. මේ සුන්දර ගඟ අයිනේ ඉඳලා. bye bye.